Honorable Vasantha Samarasinghe, you have 20 minutes. ගරු කතානායකතුමනි අයවැය දෙවැනි දවසේ විවාදයට සම්බන්ධ වෙන ගමන් අදහස් දක්වන්න එකතු වෙන්න ලැබීම ගැන සතුටු වෙනවා. Honorable member, if necessary, you have another extra 10 minutes. Thank you speaker. ඉතින් ගරු කතානායකතුමනි මම අහගෙන හිටියා සුජීව සේනසිංහ ගරු මන්ත්‍රීතුමා කියන්න උත්සාහ කළා එතුමාට වෙලාව හරියට දුන්නේ නැද්ද මන් දන්නේ නැහැ. දීපු වෙලාව නැත්තම් එමේ ගියාද කොහෙද නේද? ඒ නිසා මේ කතාව කියන් යනකොට මට හිතුනේ මේ විවාදය ආරම්භ කරපු ඩොක්ටර් හර්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා නෑ. එතුමාත් ඒ වගේම ඊට පස්සේ මේ විවාදය අවසන් කරපු කබිර රසී මන්ත්‍රීතුමා දෙන්නම මේ ආර්ථිකය ස්ථාවර කිරීම පිළිබඳව කතා කරා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ආණ්ඩුවේ වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙලත් එක්ක කතා බහ කරලා ආණ්ඩුව මේ දෙවැනි අයවැය ඉදිරිපත් කරන වෙලාවේ මේ දෙවැනි අයවැයත් එක්ක අපි ඉදිරිපත් කරපු සංවර්ධන යෝජනා සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව විවේචනයක් කරන්න උත්සාහ කළා. ඒ නිසා ගරු කතානායකතුමනි මම කියන්න ඕනේ මේ සමහර විවේචන ආවේ පදනමකුත් නැතුව සමහර ඒවා පිළිබඳව සමාජයේ අර තියෙන ඇත්තත් නෙමෙයි සමහර ඒවා කියන්නේ. IMF එක පිළිබඳව IMF එකේම එකක් කියනවා. මම ඉස්සරහට කියන්නම් අපි IMF එක තිබිච්ච එකඟතාවයන් වෙනස් කරලා අපි කොහොමද වැඩ කරේ කියලා. ඒවා කොහොමද වැඩ කරමින් ඉන්නේ කියලා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ රටට එන්න එපා කියලා ස්ටේට්මන්ට් එකක් දුන්නා කියලා කිව්වා. ඒක නිවැරදි කරා ඒගොල්ලෝ මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියලා. මේ පිළිබඳව විපක්ෂයේ විලාපය අපිට 8 වෙනිදාත් ඇහුණා. මට හිතෙන්නේ අකණ්ඩව අපිට අහන්න තියෙන විපක්ෂයේ විලාපය. හේතුව දැන් වෙන කියන්න දෙයක් නැති වුණාට පස්සේ අඩුම ගානේ මම විපක්ෂයට ආරාධනා කරනවා. මේ අයවැය කතාව ගරු ජනාධිපති අනුර දිසානායක මැතිතුමන් මේ පාර්ලිමේන්තුවේ අනුර සහෝදරයා අපේ ජනාධිපතිවරයා හැටියට මුදල් අමාත්‍යවරයා හැටියට පැය 4යි විනාඩි 20ක් මේ කතාව ඇතුලේ තිබුණු පොයින්ට්ස් ටික ගත්තා නම් අපි ආරාධනා කරනවා මේ ප්‍රතිපත්තිමය කරුණ පිළිබඳව මේ ඉදිරිපත් කරපු කරුණ පිළිබඳව මේ අයවැයේ ඉදිරිපත් කළ තියෙන දේවල් පිළිබඳ විවාදයකට එනවා. මොකද අපිට සමහර කතා කිව්වම ඉනාත් වෙනවා. වාහන විකුණුවක් ගැන කතා කරනවා වාහන ගෙනල්ලා එකලස් කරලා නඩු තියන අය. වාහන විකුණුවේ නැහැ කියලා කතා කරනවා. නේ? තව වංචා දූෂණ පිළිබඳව කරන්නේ නැහැ කියලා ෂෝ එකක් දානවා කියලා කියනවා. බැඳුම් කර වංචාව පිළිබඳ පොත් ලියලා මාට්ටලා තියෙන අය. ඒ නිසා මේ කතාව මම මේ අයවැයට බැලන්ස් කරන්න අහගෙන ඉන්නෝ. අහගෙන නම කියයි අපේ ඇමතුමා නම කියන හවස. අපේ කාගෙන්ද? ඔය තියන්නේ. ගරු කතානායකතුමනි විපක්ෂය මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳගෙන විලාපයක් නගනවා. මේ විලාපය නගලා දැන් යනේන මන් නැතුව ගරු මන්ත්‍රීතුමා ඔබතුමා නම කිව්වේ නෑ. දැන් දගලනවා. මං කිව්වේ ගරු මන්ත්‍රීතුමා ගැරන්ටියට භූමි තෙල් කැවුවාම ඔබතුමාගේ නම කිව්වේ නෑ. අයවැය කතාව ඇතුලේ වෙලා තියෙනවා. කරුණාකර මේ අයවැය කතාව ඇතුලේ වෙලා තියෙනවා. නම කිව්වනම් කොහොමද කරු කතානායකතුමනි? බාධා කිරීම වල නැතුව මහා බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ පොත් ලියලා මාට්ටු පුහුල් වල කරෙන්දනේ කියන්නේ ඕකට තමයි. පුහුල් වල කරෙන්දනේ කියන්නේ මම දැන් ගරු කතානායකතුමනි නමක් කිව්වද මම? නෑ. ගරු සුජීව සේන මන්ත්‍රීතුමා ඔබතුමා ඉඳ ගන්න වාඩි වෙන්න. ගරු සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා ඔබතුමා වාඩි වෙන්න. ගැන පොත් ලිව්වා කිව්වා වැදුනා. ඉතින් ඇයි කලබල වෙන්නේ? වාඩි වෙන්න ගරු මන්ත්‍රීතුමා. ඇයි කලබල වෙන්නේ? ඒ නිසා ගරු කතානායකතුමනි ඔබතුමා නම කිව්වේ නෑ. නෑ ඔබතුමා නම කිව්වේ නෑ. මේ කාගේවත් නමක් කිව්වේ නෑ. කරුණාකර බාධා කිරීම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා ඔබතුමා නම කිව්වේ නෑ. කරුණාකර ඔබතුමා මේ දැන් මේ බාධා කිරීම නේ ගරු මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා බාධා කිරීම. කරුණාකර වාඩි වෙන්න. කරුණාකර වාඩි වෙන්න. කතානායකතුමනි මේ අයවැය පිළිබඳව ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ නම කිව්වේ නෑ. ඔබතුමා කතා කරේ නෑ. මේ කතාව පටන් ගත්ත වෙලාවෙම ගරු මන්ත්‍රීතුමා නමක් කිව්වේ නෑ. ගැරන්ටියට කරුණාකර වාඩි වෙන්න. කරුණාකර වාඩි වෙන්න ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා මේක බාධා කරන මට ඔබතුමා එළියට යවන්න වෙනවා. සිද්ධිය කියනකොට කට්ටිය මාට්ටු වෙනවා. ඒ නිසා මේ අපි 2026
ගරු මන්ත්‍රීතුමා ගරු සුජීවසේන මන්ත්‍රීතුමා ඔබතුමා වාඩි වෙන්න. ගරු මන්ත්‍රීතුමා වාඩි වෙන්න. කතා කරන්න. තාම මොනවද කතා කරන්නේ ඉතින්? ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතා ගරු මන්ත්‍රීතුමා ගරු සුජීවසේන මන්ත්‍රීතුමා වාඩි වෙන්න. ගරු මන්ත්‍රීතුමා බාධා කිරීම වාඩි වෙන්න. ගරු කතානායකතුමනි මේ අය ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට දැන් මේ සිංහල තේරෙනවද? අයවැය පිළිබඳව Honorable Sujiv Singh, can you sit down? පිළිබඳව මේ බලන්න ගරු අර්ජුන මහත්තයා පොයින්ට් එක මොකද්ද ඔබතුමාගේ? අර කතානායකතුමනි ඔබතුමා පොයින්ට් එක මොකද්ද? අනු දෙක නීති ප්‍රශ්නයක් මෙතුමා පටන් ගත්තේ සුජීව ගරු මන්ත්‍රීතුමා පොයින්ට් එකක් නෑ. හරිද? නම කියලා පටන් ගරු අමාත්‍යතුමා ඔබතුමා කතා කරන්න. අක්කොස්සේ කට අවශ්‍ය ගන්නවද? ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට ගරු අමාත්‍යතුමා ඔබතුමාට මම තව විනාඩි දෙකක් අමතරව ලබා දෙනවා. 26 තව විනාඩි දෙකක් අමතරව ලබා දෙනවා. උපාය මාර්ගික අරමුණු එනිසා මේ අයවැය කතාවට ගරු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අර්ජුන මන්ත්‍රීතුමාම වාඩි වෙන්න. වාඩි වෙන්න. ඔබතුමා පොයින්ට් පොඩයක් නෑ. මේ උපාය මාර්ගික අරමුණු ටික හරියට කියව ගන්න. මේ උපාය මාර්ග අරමුණු කිව්වනම් මේ උපාය මාර්ග අරමුණුත් එක්ක බැඳෙනවද? අයවැය යෝජනා උපාය මාර්ග අරමුණුත් එක්ක යනවද කියලා බලන්න පුළුවන්. නිසා මේක අපි කියලා තියෙන උපාය මාර්ගික අරමුණු 6ක්. ඔබතුමා පොයින්ට් පොඩයක් නෑ කරුණාකර මන්ත්‍රීතුමා වාඩි වෙන්න. මොකද්ද මේ ඔබතුමා පොයින්ට් දැන් ඔය නමක් කිව්වේ නෑ මෙතුමා නමක් කිව්වේ නෑ. ඔබතුමා විවිධාංගීකරණය වාඩි වෙන්න. ඔබතුමා වාඩි වෙන්නේ නැත්නම් මම මේක එළියට දානවා. ඔබතුමාට මේ මොකද්ද මේ කරදරේ? ඔබතුමාලා මේ විනය ඩිසිප්ලින් එකක් ඇතුව හැදිරෙන්නකෝ. ඔබතුමාගේ නම කිව්වේ නෑනේ කරු මන්ත්‍රීතුමා. ඔබතුමා නෑ. ඔබතුමා නම කිව්වේ නෑ කරු මන්ත්‍රීතුමා. එතකොට මගේ වෙලාව. ඔබතුමාගේ නම කිව්වේ නෑ කරු මන්ත්‍රීතුමා. අර කතානායකතුමනි ඔබතුමා පොයින්ට් එක මොකද්ද කියන්නේ? Mike, give me the mic. Thank you. පාර්ලිමේන්තුවේ කවරෝ කටයුතු නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන ලැබෙයි තිබේ දැනන කර ලැබෙන්න මන්ත්‍රීවරු ප්‍රශ්න කර හැකිය. අර කතානායකතුමා කියන්නේ අර අපේ මේ මන්ත්‍රීතුමියන් ළඟ ඉන්න එපා කියලා රට අරන් යයි කියලා මේ මෙතුමා. ගරු මන්ත්‍රීතුමා පොයින්ට් එකක් නේ. මොකද්ද මේ නාටකමක් නේ රටන්නේ ගරු මන්ත්‍රීතුමා. ගරු අමාත්‍යතුමා. මේ ඔය විදිහට අසභ්‍ය විදිහට ඔබතුමා හැසිරෙන්න එපා. නෑ ඔබතුමා අසභ්‍ය විදිහට මේ පොයින්ට් එකක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා. පොයින්ට් එකක් නෙවෙයි. පොයින්ට් එකක් නැතුව නිකම් මරුත් මේ මොකද්ද මේ ඔබතුමායි මේ අසභ්‍ය විදිහට හැසිරෙන්නේ. අර අදාළ මන්ත්‍රීතුමියක් අතර ඉද්දි මොකද කට අරගෙන කියලා කතාවක් කියන්නේ. ඔබතුමා වැරදි. ඔව්. ගරු අමාත්‍යතුමා ඔබතුමා කතා කරන්න. ඔබතුමාට තව විනාඩි දෙකක් මන් දෙනවා. අර කතානායකතුමනි මම ගැරඬෙන්ට භූමි තෙල් ගැහුවේ නෑ. ගරු මන්ත්‍රීතුමා ගරු අමාත්‍යතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් දෙනවා. ඔබතුමාට නිතරම බාධා කිරීම වෙනවා. ඉතින් අර කතා උපකරණ ගොඩක් කියන්න තියෙන නිසා මම මේ කතාව පටන් අඩුම ගානේ. විපක්ෂයේ මෙන්න මේ මූලික අරමුණු ටික කියවනම් අයවැය උපාය මාර්ග ටික අපේ ආණ්ඩුව. අපි කියලා තියෙනවා සිරසාර සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයක්. අපනයන විවිධාංගීකරණය මගින් ඉහළ ආදායමක්. ඒ වගේම ණය තිරසාර භාවයේ සහතික කිරීම. නිෂ්පාදන ආර්ථිකයේ ශක්තිමත් කිරීම. ග්‍රාමීය දියුණු බව තුරන් කිරීම. ඩිජිටල් කරන ප්‍රවර්ධනය. මේ තමයි උපාය මාර්ග කරුණු 6. මෙන්න මේ කරුණු 6 පදනම් කරගෙන තමයි ගරු කතානායකතුමනි අපි මේ 20යි 26 අයවැය ඉදිරිපත් කළා තියෙන්නේ. හැබැයි මෙන්න මේ 20යි 26 අයවැය අපි ඉදිරිපත් කරාට පස්සේ මේ අයවැය පිළිබඳව විපක්ෂයේ විසින් එකතු කරන කරුණු අතර අමතක කරපු කරුණු ටිකක් තියෙනවා ගරු කතානායකතුමා. මොකද 2025 වර්ෂයේ පුරාවට මේ රටේ ජනතාවට 2026 අයවැය ඇතුළේ අපි ලබා දීපු ප්‍රතිලාභ තියෙනවා. ඒ ප්‍රතිලාභ පිළිබඳව ඒ වගේම රජයක් හැටියට ආර්ථිකය ශක්තිමත් කරද්දී අපි මුහුණ දීපු අභියෝග තියෙනවා. ඒ අභියෝග වලට අපි මුහුණ දීපු හැටි. ඒ ගැන කතා කරන්නේ නැහැ. අද මොනවා හරි එකක් කියන්න උත්සාහ කරාට මේ අයවැය පදනම මත ඉඳගෙන නෙමෙයි මේ විවාදෙට එකතු වෙන්නේ. ඒ නිසා අපි කියන්න ඕනේ නැවත මතක් කරලා දෙන්න ඕනේ 2025 අවුරුද්ද. 2025 අවුරුද්දේ අපි රාජ්‍ය සේවය පිළිබඳව බොහෝ වෙනස්කම් කරා. රාජ්‍ය සේවකගේ වැටුප් වැඩි කිරීම කරා. විශ්‍රාමික වැටුප් විෂමතා ඉවත් කිරීම කරා. පුද්ගලිකාංශයේ අවම වැටුප රුපියල් 27000 දක්වා වැඩි කරා. ලබන අවුරුද්දේ 30000 වෙනවා. ඒ වගේම වතු සේවකයන්ගේ වැටුප රුපියල් 1700 දක්වා ගෙනීමට අවශ්‍ය පියවර ගන්නවා කියලා අපි 25 අයවැයේදී පොරොන්දු වුණා. ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණ ස්ථාවර කිරීමට අවශ්‍ය කටයුතු කරනවා කියලා අපි කිව්වා. විදේශ සංචිත ආරක්ෂා කරගෙන ගමන් ආනයනය සීමා ලිහිල් කරනවා කියලා අපි කිව්වා. රාජ්‍ය සේවයට බඳවා ගැනීම ආරම්භ කිරීම කරනවා කියලා අපි කිව්වා. මේ වෙනකොට 75000ක් බඳවා ගන්න අනුමැතිය දීලා තියෙනවා මේ අවුරුද්ද ඇතුලේ. පාසල් දරුවන්ට රුපියල් 6000ක් දුන්නා. ඒ වගේම සපත්තු දෙක ගන්න තව රුපියල් 4000ක් දුන්නා.
ඒ විතරක් නෙමෙයි මහපොළොව ශිෂ්‍යාධාරයේ 150කින් වැඩි කරා. මේ අවුරුද්දේ තවත් 130කින් වැඩි කරනවා අපි. රුපියල් 2500කින්. අධ්‍යාපනය, සෞඛ්‍ය, මහා මාර්ග, ඒ වගේම වාරි මාර්ග ඇතුළු බොහෝ සංවර්ධන කටයුතු ඉලක්ක කරගත්ත ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 1400ක් වියදම් කරා වෙන් කරා. ඒ වගේම නීතියේ ස්වාධීනත්වය ඇති කරා. ඒ වගේම වංචා දූෂණ වල තිත තියලා දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අපි පටන් ගත්තා. මේ ගැන කතා කරන්නේ නැහැ. ඒකේ දිගුවක් ලෙස අපි උපාය මාර්ග කරුණු කරනා ගණනාවක් එක්ක මේ අයවැයට අපි ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. ඒ නිසාද විපක්ෂයට විලාපයක් විතරක් ඉතුරු වෙලා තියෙන යන්නේන මං හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. පටන් ගන්න තැනින් මේ අවසන් කරන්න. ඒ නිසා ඒ වෙනුවට අපි විපක්ෂයට ආරාධනා කරනවා අඩුම අයවැය විවාදය මේ බලන්න එන පාසල් දරුවන්ට, රටේ බලන් ඉන්න මිනිස්සුන්ට, මේ සජීවී සංවාදය අහගෙන ඉන්න මිනිස්සුන්ට මේ විවාදය අයවැය විවාදයක් බවට පත් කරගන්නවත් එකතු වෙන්න කියලා ගායන්ත මන්ත්‍රීතුමා උපදෙස් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද නැත්තම් ජනතාවට මේ අයවැය තුළ තියෙන දේවල් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපිට කියන්න උවමනා තියෙන 20යි 26 දී අපි මේ අයවැය ඇතුළේ අපේක්ෂා කරන්න බොහෝ දේවල්. ඒ වගේම අපිට තියෙන විශාල සිහිනයක් මේ රට පොහොසත් රටක් බවට පත් කරන්න. ඒ වෙනුවෙන් තමයි අපි අපේ අයවැය යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. මම මේක කියන්න හදන්නේ ඒ ටික. ඒ නිසා මේ ඉලක්ක 6 සම්පූර්ණ කරගෙන යද්දී අපි රාජ්‍ය සේවයට මේ අවුරුද්ද මොකද්ද කරේ? රාජ්‍ය සේවයට මේ අවුරුද්ද කරපු දේ කරන්න යනකොට මම එදා මේ කතාව මේට කලිනුත් කිව්වා. කියනකොට අපේ අද නෑ සමග ජන බලවේගයේ මහලේකම්තුමා තමයි රාජ්‍ය පරිපාලන ඇමති හැටියට හිටියේ. එදා 2016 ඉඳන් රාජ්‍ය සේවයට බඳවාගත්ත සේවකයන්ගේ විශ්‍රාම වැටුප පිළිබඳව හදපු වැඩපිළිවෙලක් නැහැ. 2016 පත්වීම ලිපිය දෙන්නේ කොහමද? 2016 ගරු කතානායකතුමනි පත්වීම ලිපියේ තියෙන්නේ 2016 ඔබට හිමි විශ්‍රාම වැටුප ක්‍රමය පිළිබඳව රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ ඔබට යටත් විය යුතුය. මේක තමයි 2016 පත්වීම ලිපිය. 2016 පත්වීම ලිපිය අනුව රාජ්‍ය සේවයේ 2016 ඉඳන් බැඳිච්චට විශ්‍රාම වැටුප නැහැ කරු කතානායකතුමා. ඒ අය දන්නේ නැහැ දායක විශ්‍රාම වැටුපක්ද කියලා. දායක විශ්‍රාම වැටුපක් නම් බැඳිච්ච සේවකයාගෙන් දායකත්වය අය කරගන්න ඕන. නැත්තම් රජයේ මේ පැත්තෙන් විශ්‍රාම වැටුපට අවශ්‍ය කරන දායක මුදල අරන් දෙන්න ඕන. එහෙම වෙන් කිරීමක් කරලත් නැහැ. ඒ නිසා අන්න අපි අයවැය තීරණය අනුව මෙවර රාජ්‍ය සේවකයාගේ 2016 සිට රාජ්‍ය සේවයට එකතු වෙච්ච සියලු දෙනාට විශ්‍රාම වැටුප හිමි කරලා දීම 2026 අයවැයේදී අපි සිදු කරා කරු කතානායකතුමනි. ඒක විශාල ජයග්‍රහණයක් අපේ රටේ රාජ්‍ය සේවකයාට. ඒ වගේම දේපල ණය සම්බන්ධයෙන් මම අහගෙන හිටියා දේපල ණය පිළිබඳව විපක්ෂයේ දේපල ණය පිළිබඳව කියන කතාව. මේකට මිලියන 500යි වෙන් කරේ කියලා කිව්වා. ඔව්. මිලියන 500 මොකටද වෙන් කරේ? අපි දෙනවා දේපල ණය නැවත ලක්ෂ 30ක් දක්වා. දේපල ණයට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන දේපල ණයේ පොලී කොටස 104ක් අපි දෙනවා. එයාට ලක්ෂ 50ක් දක්වා ගන්න පුළුවන්. ඒ ලක්ෂ 50 ගන්නකොට පළවෙනි ලක්ෂ 30ට 104කුත් දෙවෙනි ලක්ෂ 20ට 102කුත් දෙනවා. ඒ නිසා කෙනෙකුට ලක්ෂ 30ක් නම් ගන්න ඕනේ. අද වෙනකොට 108 පොලියට 7 පොලියට දෙනවා නිවාස ණය. ඒ නිවාස ණයෙන් පොලියෙන් 104ක් ගෙවනවා ආණ්ඩුව. ඒ ගෙවන මුදල වෙනුවෙන් තමයි මේ මිලියන 500 වෙන් කරලා තියෙන්නේ. නැතුව ණය දෙන්න නෙමෙයි. ණය දෙන්නේ බැංකු 104ක් රාජ්‍ය සේවකයන්ට දෙනවා. ඒ වගේම తాවකාලික සේවකයන් ස්ථිර කිරීම. පහුගිය රජයන් කරේ විවිධ තැන්වල හිටපු කොටස් වෙන් කරලා තමයි ස්ථිර කිරීම කරේ. හැබැයි මේ වෙනකොට අපි ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. తాවකාලික පදනමේ හිටපු තැන් වලින් රාජ්‍ය ආයතන වල ඉන්න සේවකයන් 9800ක් ස්ථිර කිරීම මේ අවුරුද්දෙත් අපි සිදු කරනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම මේ අවුරුද්දෙත් දෙවනි කොටස හම්බ වෙනවා. අන්න කීයක්ද? කෝටි වලින් ගත්තොත් එම කෝටි 1,10,000ක් බිලියන 100 කෝටි 1,11,000ක් බිලියන 110කට ආසන්න මුදලක් අපි මේ අවුරුද්දෙත් රාජ්‍ය සේවයේ වැටුප් සඳහා ලබා දෙනවා. ඒ වගේම උත්සව අත්තිකාරම් අපි රුපියල් 10,000 සිට 15,000 දක්වා ඉහළ දානවා. විශ්‍රාමිකයන්ගේ 26ට පෙර තිබිච්ච විශ්‍රාම වැටුප් 20ට පෙර තිබිච්ච විශ්‍රාම වැටුප් විෂමතාවය වෙන් කිරීම සඳහා ඒ අවශ්‍ය කාරණයට අවශ්‍ය මුදල තවත් රුපියල් මිලියන 20,000ක් ඒ වෙනුවෙන් වෙන් කරනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ බඳවා ගැනීම විධිමත් කරනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා වැටුප් කොමිසමක් දානවා. ඒ සියලුම රාජ්‍ය සේවකයන්ට මෙතනින් පස්සේ තියෙන වැටුප් පිළිබඳව ගැටලුව තියෙනවා නම් අන්න ඒක විසඳන්න අපි රාජ්‍ය සේවයේ පැත්තට මේ ගැටලුව විසඳන්න කටයුතු කරනවා. ඒ නිසා අපි රජයක් හැටියට ඒ ගත යුතු සියලු තීරණ අරගෙන තමයි මේ කටයුත්ත සිදු කරමින් යන්නේ. ඒ නිසා අපි කියන්න ඕනේ මේ රජයක් හැටියට අපි මේ ගත්ත තීරණත් එක්ක මේ විදිහට රාජ්‍ය සේවයට වැඩ කරද්දී අර්ධ රාජ්‍යාංශයට මොකද අපි කරලා තියෙන්නේ? අන්න අර්ධ රාජ්‍යාංශයේ ආයතන
පහුගිය ආණ්ඩු මේවා පාලනය කරා. පැලවත්ත සීනි සමාගම වගේ ආයතනත් ඒ වගේම විවිධ රාජ්‍ය ආයතන අර්ධ රාජ්‍ය ආයතන 10කට ආසන්න ප්‍රමාණයක සේවකයන්ගේ EPF එක ගෙවලා නැහැ. ETF එක ගෙවලා නැහැ. ග්‍රැටිවිටි එක ගෙවලා නැහැ. මේ අය විශ්‍රාම ගිහිල්ලා ග්‍රැටිවිටි නැතුව ගෙදර ගිහිල්ලා සමහර අය මිය ගිහිල්ලා කරු කතානායකතුමා. සමහර අය මිය ගිහිල්ලා. හැබැයි මේ අය පිළිබඳව නොසලකා හිටිය පහුගිය කාලේ ආණ්ඩු. අන්න ඒ වෙනුවෙන් අපි තීරණයක් ගත්තා මිලියන 11,000ක් වෙන් කරනවා EPF ETF සහ ග්‍රැටිවිටි ගෙවීම සඳහා. ඒ රාජ්‍ය ආයතන වල සේවකයන්ගේ තිබිච්ච ගැටලුව විසඳීම සඳහා මේ මැදිහත් වෙන්නේ. අන්න ආණ්ඩු කතා නොකර මගහැරලා ගියපු දේවල් අපි ආණ්ඩුවක් හැටියට තීරණය කළා. මිනිස්සුන්ගේ තිබිච්ච ඇත්ත ප්‍රශ්නය ව්‍යවස්ථාපිත හිමිකම රාජ්‍ය ආයතන නඩත්තු කරද්දී රාජ්‍ය ආයතන වලට ඒ සේවකයන්ට ලැබිය යුතු දේවල් අපි ගෙවන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ ආපදා ණය ලබා ගැනීම ලක්ෂ 2.5 ලක්ෂ 4 දක්වා වැඩි කරා. එතනින් නැවතුනේ නැහැ. ඒ ප්‍රමාණය ගන්න ගියපුවාම නැවත අය කර ගැනීම සහ ලබා දීම පිළිබඳ සීමාවක් පැනවුණා. ඒ ලබා දීම පිළිබඳ සීමාව ඉවත් කරන්න තවත් මිලියන 10,000ක් අපි වෙන් කරලා තියෙන අතිරික්ත අරමුදලට ඒ මුදල් ලබා ගැනීම සඳහා අත්තිකාරම් ගිණුමට තවත් මිලියන 10,000ක් වෙන් කරලා තියෙනවා. රාජ්‍ය සේවයේ ආපදා ණය ලබා ගැනීමේ ඒ අවස්ථාව වැඩි කරන්න. ඒ විතරක් නෙමෙයි. දුෂ්කර සේවාවල ඉන්න ගුරුවරු සඳහා ගුරු සේවයේ නියතු ගුරුවරුන්ට දුෂ්කර සේවයේ ඉන්න අයට දීමනාවක් ලබා දීම. විදුහල්පති සහ ගුරුවරුන්ට රුපියල් 1,500 ගාන දීමනාවක් අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අනාරක්ෂිත දුම්රිය ගේට්ටු කරුවන්. ගේට්ටු 700-800කට ආසන්න ප්‍රමාණයක් අනාරක්ෂිත දුම්රිය ගේට්ටු කරුවන් ඉන්නවා. මේකේ පැය 8 පැය 16 එහෙම නැත්නම් පැය 24 වැඩ කරත් එයාට හම්බ වෙන රුපියල් 7,500යි පැය 8 ජොබ් එකට. අන්න අනාරක්ෂිත දුම්රිය ගේට්ටු කරුවන්ගේ දීමනාව රුපියල් 7,500 සිට 15,000 දක්වා 100%කින් වැඩි කරලා තියෙන අපි මේ අයවැය තුල. මේ නොසලකා හැරපු නැත්නම් අත්හැරලා දාලා හිටපු කණ්ඩායම් සමාජය ඇතුලේ අවධානයට අරගෙන ඒ අය පිළිබඳවත් ඒ දීමනාව ලබා දෙමින් ඒ අයටත් තමන්ගේ රස්සාවට විතරක් නෙමෙයි ඒ ජීවත් වෙන්නත් පුළුවන් වැටුපක් ලබා දෙන්න උත්සාහ කරමින් අපි ආණ්ඩුවක් හැටියට. ඒ වගේම පෞද්ගලිකාංශ සේවකයන් සඳහා රාජ්‍ය සේවයේ අවම වැටුප වැඩි වෙනවා වගේම පෞද්ගලිකාංශ සේවකයන්ගේ අවම වැටුප වැඩි කිරීම. අපි 2025 අවුරුද්දේ රුපියල් 27000 කරා. ඒකම අපි කිව්වා 2026 වෙනකොට ඒක රුපියල් 30000 වෙන්න ඕනේ කියලා. මේ ජනවාරි 1 වෙනිදා ඉඳන් අපේ රටේ පෞද්ගලිකාංශයේ වැඩ කරන ඕනෑම තැනක වැඩ කරන සේවකෙකුගේ අවම පඩිය රුපියල් 30000 දක්වා වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරලා ඉවරයි කියන කාරණේ අපි කියන්න ඕන කරු කතානායකතුමා. අවම පඩිය. ඒ කියන්නේ අවම පඩිය කිව්වට පස්සේ කරු කතානායකතුමනේ මේට පස්සේ රාජ්‍ය සේවයේ කිසිදු තැනක පෞද්ගලිකාංශයේ කිසිදු තැනක කාර්යාලයක සාප්පුවක එහෙම නැත්නම් ආරක්ෂකාංශයේ එහෙම නැත්නම් ක්ලීනින් සර්විස් එක කඩේක සාප්පුවක හැම තැනකම වැඩ කරන සේවකගේ අවම පඩිය රුපියල් 30000යි. දින 25ක් වැඩ කරන සේවකයෙකුට දෛනිකව රුපියල් 1080ක් ලැබිය යුතුයි. අන්න එතෙන්ට අපි අපේ රටේ පෞද්ගලිකයන් සේවකයන්ගේ වැටුප ගෙනාවා. ඊට පස්සේ අපිට කියන වතු සේවක වැටුප පිළිබඳ ප්‍රශ්නයක්. මම දැක්කා අහගෙන හිටිය අපේ ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීතුමත් එදා මේ ගැන යම් සැකයක් පළ කරන ගමන් කතා කරා වතු සේවකයන්ගේ අවම වැටුප. අපි ගියවර අයවැය කරු කතානායකතුමනි පොරොන්දු වුණා. වතු සේවකයන්ට 1700 ලබා දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න රජය සහතික වෙනවා කියලා. ජනාධිපතිතුමන් වැවිලි කර්මාන්ත ඇමැතුමන් කම්කරු ඇමැතුමන් සියලු දෙනා ඒකාබද්ධව වතු හිමියන් ගෙනලා සාකච්ඡා කරා. මේ වතු වල වැඩ කරන්න යන කම්කරුවන්ගේ වැටුප ප්‍රමාණවත් නැති නිසා තමයි මේගොල්ලෝ වත්තේ වැඩ කරන්නේ නැත්තේ. ඒ නිසා 1350 තියෙන වැටුප 1700ක් කරන්න ඕනේ. ඒ සඳහා රජයේ පැත්තෙන් යෝජනාවක් කරා. අපිත් දෙනවා රුපියල් 200ක් දෛනික වැඩ කරන්න යන සේවකයෙකුට. ඔයගොල්ලොත් තව රුපියල් 200ක් දාන්න. අන්න හාම්පුතුත් එකඟ වුණා. හාම්පුතුත් එකඟ වුණා මොකද්ද කරේ? හාම්පුතු එකඟ වුණා වතු සේවකයාගේ වැටුප 1350 ඉඳන් 200ක් වැඩි කරලා මූලික වැටුප 1550 කරන්න. ඒ වගේම වත්තේ වැඩ කරන්න යන දවසකට රුපියල් 200ක පැමිණීමේ දිරිදීමනාවක් ලෙස රජය ලබා දෙන මුදල් ලබා දෙන්න. මිලියන 5000ක් ආණ්ඩුව මේක වෙනුවෙන් වෙන් කරා. ඒ නිසා සැකහැර දැනගන්න තියෙන්නේ රුපියල් 10000ක් මාසෙකට වතු සේවකයන්ගේ වැටුප වැඩි කරන්න අපි මේ අයවැය තුල කටයුතු කරලා තියෙනවා. රුපියල් 10000ක් ගරු කතානායකතුමා. දින 25ක් වැඩට එනකොට ඒ 10000 හම්බ වෙනවා. ආයක සැකයක් නැහැ. ඒ නිසා ඒක ලබා දීමට අවශ්‍ය කරන්නේ ක්‍රියාවලියට එකඟතාවය පළ කරලා තමයි වතු සේවක වැටුප අපි එතෙන් වැඩි කරේ ගරු කතානායකතුමනි. ඒ නිසා මේක සඳහන් කරන්න ඕනේ වතු සේවකයන් අවුරුදු 200කට ආසන්න කාලයක ඉතිහාසික දුර්මකම් කියනවා අපේ වතු වල වැඩට ඇවිල්ලා. හැබැයි මේ ඉතිහාසය ඇතුළේ වතු සේවකයන්ගේ වැටුප වැඩි වීම පිළිබඳ අපිට හැමදාම අහන්න ලැබුණේ
රුපියල් 700යි 800යි රුපියල් 1000යි. හැබැයි මේක ඓතිහාසික අවස්ථාවක් බවට පත් වෙනවා. රුපියල් 10000කින් ඉතිහාසයේ කවරදාවත් වැටුප් පැඩවීමක් වතු සේවකයන්ට වෙලා නැහැ. මේක ඓතිහාසික ජයග්‍රහණයක් වතු සේවකයන්. ඓතිහාසික මාසෙකට 10000කින් මාසෙකට. ඒ නිසා ගරු කතානායකතුමනි මේවා පුදුම වගේ වුණාට මේවා ආණ්ඩුව කරලා තියෙන්නේ. ඒවා ගණිතයෙන් කරලා තියෙන්නේ නිකම්ම නෙමෙයි. රාජ්‍ය ආණ්ඩුවත් මැදිහත් වෙලා හාම්පොතුත් එකඟ කරගෙන මේ රුපියල් 10000 අපි වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ අයවැය ඇතුලේ බොහෝ කරුණු අර මූලික උපාය මාර්ගික අරමුණු 6 ඉලක්ක කරගෙන අපි බොහෝ දේවල් වෙනස් කරලා තියෙනවා. ඒ නිසා බලශක්ති ශේෂ්ත්‍රයේ දැවැන්ත පිම්මක් සඳහා යන්න ඒ වෙනුවෙන් ඩේටා සෙන්ටර් වගේම ග්‍රීන් හයිඩ්‍රජන් ප්‍රොජෙක්ට් වලට යන්න කොහොමද කියන කාරණය පිළිබඳව ඒ අවශ්‍ය පියවරල් ගන්න බලශක්ති ක්ෂේත්‍රයේ අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම ඩිජිටල් ඉකොනොමි එක ශක්තිමත් කරන්න අවශ්‍ය කරන ඒ රාජ්‍ය ඩිජිටල් කිරීමේ ක්‍රියාවලිය මේ ඩිජිටල් කරන ක්‍රියාවලිය ස්ථාවර කරන්න අවශ්‍ය කරන පියවර මේ අයවැය ඇතුළේ අරන් තියෙනවා. ඒ වගේම රජයේ සහනාධාර පිළිබඳවත් අපි මතක් කරන්න ඕනේ. මොකද විශ්‍රාමිකයට අස්වැසුම ඒ විතරක් නෙමෙයි තවත් බොහෝ සහනාධාර පිළිබඳව අපි මේ අයවැය ඇතුලේ මුදල් වෙන් කරලා කතා කරලා තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා අර පොත් 9ක් print කරලා දීලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ පොත් 9 දීපු පොත් 9 ජාතික අයවැය පුරවැසි අයවැය හැටියට අපි නම් කරලා තියෙනවා. මේ පොත කියවුවා නම් මේකේ තියෙනවා වෙන් කරපු දේවල් ගොඩක් දේවල්. අඩුම ගානේ එතකොට බලා ගන්න පුළුවන් ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ. ගායන්ත මන්ත්‍රීතුමා මේකේ තියෙනවා ගොඩක් විස්තර මම මේ කිව්වේ කෙටියෙන් සටහන් කරලා තියෙනවා. ජාතික අයවැය පිළිබඳව පුරවැසි අයවැය පිළිබඳව මේ විස්තර අපි මේක ඇතුලේ දාලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවක් සියලු ශේෂ්ත්‍ර ආවරණය කරමින් ඒ සියලුම ශේෂ්ත්‍රවල ඉන්න ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් ගැන අවධානය යොමු කරලා තමයි මේ දීමනා සහ මේ සුබ සාධනයන් ඇති කරන්න අපි කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මේක විතරක් නෙමෙයි. වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දෙන අර බැංකු පොලියේ කොටස පිළිබඳව සාකච්ඡාවක් ආවා. මේකත් කියන්න ඕන ගරු කතානායකතුමනි මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොලිය දැන් මේ අවුරුද්දේ පොලිය දෙනවා නම් මේ අවුරුද්දේ සල්ලි වෙන් කරන්න එපා කතානායකතුමනි. ඒකනේ අයවැයක ප්‍රතිපත්තිය වෙන්න ඕනේ. නේද? ගායන්ත මන්ත්‍රීතුමාලා මේක දන්නවා අයවැය සාමාන්‍ය වෙන්නේ මේ අවුරුද්දේ දෙනවා නම් මේ අවුරුද්දේ මුදල් වෙන් කරන්න. හැබැයි 22 23 අවුරුදු දෙකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 3%ක පොලී වැඩි කිරීමක් ලබා දෙන්න එකඟ වුණත් මුදල් වෙන් කරේ නැහැ. අපි 2025 ඒ සඳහා මිලියන 10000ක් ගෙවුවා පොලිය. තව මිලියන 45700ක් ගෙවන්න තියෙනවා. අන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පොලිය ගෙවලා තියෙනවා බැංකු පද්ධතිය. හැබැයි බැංකු වලට සල්ලි දීලා නැහැ. ප්‍රතිපත්තිය ගන්නවා. ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් වෙන් කිරීම කරලා නැහැ. දැන් අපේ ජනාධිපතිතුමා එදා කිව්වා අනුන්ගේ පවුත් අපිට කරගහන්න වෙලා තියෙනවා. ගරු කතානායකතුමනි එතන මිලියන 55700ක් මිලියන 55700ක් 22 23 අවුරුදු දෙක සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වලට පොලී ගෙවීමට අපි ආණ්ඩුවක් හැටියට මේ අයවැය මුදල් වෙන් කරනවා. ඒ විතරක් නෙමෙයි අපි 25 26 ඉඳන් 60000ක් පමණ වන තැන්පත්කරුවන්ට මිලියනයකට වඩා ඒ පොලී ගෙවීම අපි කරනවා. එතකොට අපි මේ පරණ පව් තිබුණ නැත්තම් අපිට තවත් 103කට වැඩියෙන් ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලියත් අපිට වැඩි කරන්න තිබුණා. ඒ නිසා මේ අයවැය ඇතුලේ පරණ පවුත් කරගහගෙන යනවා අපි ගරු කතානායකතුමා. පරණ පවුත් පරණ ආණ්ඩුවල පවුත්. ඒක තමයි රටක් ඉස්සරහට යනවා කියන්නේ. අපිට කියන්න බෑ ඒක ගිය ආණ්ඩුවෙන් ඉල්ල ගන්න කියලා. ආණ්ඩු ප්‍රතිපත්ති ගත්තා මුදල් වෙන් කරේ නැහැ අවසානයේ බැංකු ගෙව්වාම බැංකු වල දැන් යනවා හිර වෙලා රජයෙන් ආයෙ යුතු පොලී කියලා. බිලියන 55ක් මිලියන 55700ක් පොඩි මුදලක් නෙමෙයි කරු කතානායකතුමනි. ඒ නිසා අපි ඒ සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම කරු කතානායකතුමනි වැට් එක පිළිබඳව සාකච්ඡාවක් එනවා. මේ වැට් එක පිළිබඳ සාකච්ඡාව එන්නේ අපි වැට් දැල ටිකක් පළල් කරා. ඒකට හේතුව තමයි මේට කලින් තිබුණේ මාසෙකට මිලියන 5ක වෙළඳාම් කරන අය 5ට වැඩි අය තමයි සේල් එකෙන් අහුවුනේ. දැන් අපි ඒක මිලියන 36ට ගෙනාවා. ඒ කියන්නේ දවසට රුපියල් ලක්ෂයකට වඩා වෙළඳාමක් කරන කෙනෙක් වෙනවා නම් ගායන්ත මන්ත්‍රීතුමා වැට් ගෙවන්න ඕන. හැබැයි දැන් කියන්න හැදුවා මම දැක්කා අපේ කබීර් රසීද් මන්ත්‍රීතුමාත් එදා කිව්වා මේ එතුමා මෙතන නැති නිසා නෙමෙයි මම මේ කියන්නේ එතුමා කතාවේදී කිව්වා දැන් මේ ලක්ෂයටම වැට් ගෙවන්න වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. value added tax සිල්ලර වෙලෙන්දා එකතු කරන කොටසට වැට් ගෙවන්න ඕන.
උදාහරණයක් මම ගන්නම් අපි පැලවත්ත සීනි සමාගම. අපි දුඹුරු සීනි හදනවා. ලංකාවේ සමාගම් 4ක් තියෙනවා. ඒ දුඹුරු සීනි හදන දේශීය නිෂ්පාදන වලට වැට් එක තියෙනවා. එතකොට රුපියල් 200යි නම් සීනි කිලෝ එකක් 236ක් වෙනවා ගානට මන්ත්‍රීතුමා වැට් එකත් එක්කම ඒ ගබඩාවෙන් පිටත් වෙනකොට. එතකොට ඒක තොග වෙලෙන්ද Taman තියෙනවා නම් රුපියල් 5ක් නැත්නම් රුපියල් 10ක් ඔහු වැට් ගෙවන්න ඕනේ ඒ 10ට. මොකද 236යි 10යි 246යි. ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්ක එකතු කරලා 250යි. එතකොට තොග වෙලෙන්දාගේ වෙලඳාමේ වැට් එක තොග වෙලෙන්දා රෙජිස්ටර් වෙලා තියෙනවා නම් වැට් එක රෙජිස්ටර් නොවුනොත් තමයි ප්‍රශ්නේ. ඔහු රෙජිස්ටර් වෙන්න ඕනේ. ඔහුගේ දවසේ වෙලඳාම ඊට වඩා වැඩි. ඒ නිසා තොග වෙලෙන්දා රෙජිස්ටර් වුණා නම් ඔහු වැට් එක ගෙවන්න ඕනේ. ඔහු එකතු කරපු රුපියල් 10ට විතරයි. 250ට යනවා සිල්ලර වෙලෙන්දට. 260ට සෙල් කඩේ විකුණනවා සීනි. එතකොට සිල්ලර වෙලෙන්දා කීයද එකතු කරලා තියෙන්නේ? ඔහු එකතු කරලා තියෙන රුපියල් 10යි. ඔහුගේ ලාභය ලෙස ඔහු එකතු කරන රුපියල් 10යි ගරු කතානායකතුමනි. අන්නේ 10ට විතරයි සිල්ලර වෙලෙන්දා වැට් එක ගෙවන්න ඕනේ 1.80යි. එහෙම නැත්නම් ඔහු අර 260ටම වැට් ගෙවන්නේ නැහැ. ඒ 260ම පාරිභෝගිකයට යන්නේ නැහැ. ඒ නිසා ඔහු 260ට සීනි විකුණනකොට ඔහු ගෙවන්න තියෙන්නේ ඔහු එකතු කරපු රුපියල් 10ට විතරයි ගරු කතානායකතුමනි. 1.80යි. ඒ නිසා ඔහු වැට් එකට රෙජිස්ටර් වුණාම ඔහුගේ වැට් එක රිෆන්ඩ් කරගන්නත් මේ පෙළ තියෙන අනිත් පැත්ත. ඒ නිසා මේ වැට් ගැන බොරුව කියන එක වෙනුවට අපි කරලා තියෙන්නේ. මොකද කොටසක් වැට් ගෙවනවා කොටසක් වැට් නොගෙව යනවා. ඒතර ඇත්තට ප්‍රශ්නයක් තියෙනවා. වැට් ගෙවන මෙලෙන්දක මිල ගණන් වැඩි වෙන්න පුළුවන් වැට් නොගෙවන කෙනාගේ ගණන් අඩු වෙන්න පුළුවන්. එහෙම ඒවා සමහර ඒවා පහුගිය දවස්වල කර එන්න හැදුවා අපි නැවැත්තුවා අපේ මුදල් අමාත්‍යාංශේ. නැවැත්තුවේ කොහමද? වැට් සෙට් ඔෆ් කරන්න හදනවා. සීනි වල වැට් එක වෙන එකකින් සෙට් ඔෆ් කරන්න. එහෙම බෑ. ඒ අදාළ භාණ්ඩයට විතරයි වැට් සෙට් ඔෆ් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා වැට් එක පාරිභෝගිකයාට අනේක කොහොමත් යනවා. නිෂ්පාදනයෙන් එකතු කරලා තියෙන්නේ. නිෂ්පාදනයෙන් අපි එකතු කරලා තියෙන්නේ. ඒතර නිෂ්පාදනයෙන් එකතු කරාට පස්සේ තොග වෙලෙන්ද වෙන්න පුළුවන්. සිල්ලර වෙලෙන්ද වෙන්න පුළුවන්. ඔහු එකතු කරන කොටසට පමණයි වැට් එක ගෙවන්න වෙන්නේ. ඒ නිසා දවසක වෙළඳාමක් කරන කෙනා ඔහු දවසේ වෙළඳාම ඇතුලේ ඔහුට වැට් තියෙන භාණ්ඩ තියෙනවා. වැට් නැති භාණ්ඩ තියෙනවා. ඒ නිසා වැට් එක තියෙන වෙළඳාම නම් ඔහු කරන්නේ ඔහු වැට් රෙජිස්ටර් වුණාට පස්සේ ඔහු වැට් ගෙවිය යුත්තේ ඔහු එකතු කරන කොටසට පමණයි. ඒ නිසා රුපියල් ලක්ෂයක් වෙවුවාම රුපියල් 1,18,000ක් කියලා වැට් එකෙන් නෑ ගරු කතානායකතුමනි. ඒ නිසා මේක තමයි ඇත්ත කතාව. හැබැයි ඇත්ත දැනගෙන ඇත්ත වෙරුවට බොරුව කියනවා විපක්ෂය. මොකද වෙන කියන්න දෙයක් නැති නිසා. අපි කියන්නේ ඒකයි මේ අයවැය කතාව තුළ ජනාධිපතිතුමා පැය 4යි විනාඩි 20ක් මේ කතාව කරා. මේක ඇතුලේ තිබිච්ච මෙන්න මේ කතා බහට එන්න ඕන. ඒක නිසා ගරු කතානායකතුමනි අයවැයක හරය ඒක. අයවැයක් ඇතුලේ වැට් ජනතාවට බර පටවන්න නැතුව බදු නැගවා ඉන්න පිරිස් බදු දැලට ගෙනීම තමයි අයවැය අරමුණ. ඒ නිසා වක්‍ර බදු ප්‍රමාණය අඩු කරමින් ඍජු බදු ප්‍රමාණය වැඩි කරන්නත් උත්සාහ කරමින් තියෙනවා අපි. ඒව ඇතුලේ තමයි මේ වැට් දැල අපි පළල් කරන්න ඕන. මම අහගෙන විපක්ෂයේ රවි කර්ණනායක මන්ත්‍රීතුමා කියන ඔක්කොටම ගහලා දාන්න. එතකොට හරි කියලා. මොකද මේකේ වැට් බිල් එක නිකුත් කරන තැනට ආවනම් ගරු කතානායකතුමනි මේ බොහෝ ප්‍රශ්න විසඳෙනවා ඉස්සරහට. ඒ නිසා අපි එතෙන්ට මේක ගේන්න හදන්නේ. ඒ නිසා එතෙන්ට ගේන්න යන ගමනේ අපි හැම කෙනාම ඒ තමන් ගෙවිය යුතු බදු මුදල ගෙවීම සඳහා පුරුදු කර ගැනීම තමයි ආණ්ඩුවේ මේ උත්සාහය. මොකද අපි හැමෝම දන්නවා ලෝකේ කොයි රටකට ගියත් රටවල් බදු අය කරන විදි තියෙනවා. තේ එකක් කෝපි එකක් බිව්වත් ඒ බිලේ තියෙනවා තමන් ගෙවන බද්ද. ඒ වගේ බදු ප්‍රතිශත වෙනස්. ඒ නිසා ඒ සමහර බදු වර්ග අපි අපේ රටේ අඩු කරගන්න ඕන. තව අවුරුදු 3-4ක් ගිහිල්ලා හරි මේ වැට් එකේ බදු ප්‍රමාණයත් අපි අඩු කරන්න ඕනේ. තව ප්‍රමාණයක් අඩු කරගන්න ඕනේ. ඒතකොට ජනතාවට පහසුවක් එන්නේ එහෙම තමයි. හැබැයි අපි හිටපු තැන ආර්ථිකේ වටලා තිබිච්ච තැන අපිට යන්න පුළුවන් විදිහට අපි පාර හදාගෙන තමයි ගරු කතානායකතුමනි ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා ඒ කතාව මම කිව්වේ නිකන් නෙමෙයි ගරු කතානායකතුමනි මේ වැට් ගැන එහෙම කිව්වා. දැන් මේ IMF එකත් එක්ක පටලනවානේ අපි. ඔව්. අපි ආණ්ඩුව අරන් ආවට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිත් එක්ක එකක වෙලා තිබිච්ච ගිවිසුමක් තිබුණා. ඒ අනුව හැබැයි කොයි වෙලාවෙවත් දැන් මේ කියන්න හදන මේ IMF එකේ එකමයි යන්නේ කියලා. රාජ්‍ය සේවයේ ගායන්ත මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා රාජ්‍ය සේවයේ පඩි වැඩි කරන්න කිව්වේ කොහොමද? උද්දමනයට පහලින්. හැබැයි අපි එහෙමද වැඩි කරේ? අපි එහෙම නෙමෙයි උද්දමනයට පහලින් නෙමෙයි පඩි වැඩි කරේ. අපි ඒගොල්ලන්ට කිව්වා අපේ මැන්ඩේට් එක මේක අපිට ඒකට යන්න ඕනේ. සමහර ඒවා තියෙනවා අපිත් හිතනවා ආර්ථිකයක් ශක්තිමත් කරන්න යනකොට කඩාවැටිච්ච ආර්ථිකයක් ගොඩනගන්න යනකොට ඒ සමහර තීන්දුව තියෙන අපිට ගන්න වෙනවා. ඒ නිසා ඔබතුමාලාම දන්නවා ප්‍රොපර්ටි ටැක්ස් එක. ප්‍රොපර්ටි ටැක්ස් එකක් තිබුණා. ඔන්න රවි කර්ණනායක මන්ත්‍රීතුමා දැන් එන්නේ. මං කියවලා ඉවරයි කතාව. ප්‍රොපර්ටි ටැක්ස් එකක් තිබුණා රවි මන්ත්‍රීතුමා මතකනේ.
ප්‍රොපර්ටි ටැක්ස් එක ගහන්න තිබුණේ කවද්ද? 2025 මාර්තු මාසේ. 2025 මාර්තු මාසේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට කිව්වා මේක මේ පාර දාන්න කිව්වා. අපි කිව්වා අපි එහෙම අදහසක නැහැ. ඒ නිසා අපි ඒක දාන්නේ නැහැ. 2025 මාර්තු දාන්න කිව්වා. හැබැයි 2026 නෑ ප්‍රොපර්ටි ටැක්ස් එක. දැන් ඒගොල්ලෝ අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා 2027 අපි බලමු. අපිට එහෙම එකක් ඌමනා වෙන්නේ රටේ බදු ආදායම ප්‍රමාණවත් නැතිනම් මේ බදු විවිධ වර්ග හඳුන්වා දෙන්නේ. ඒ නිසා අපි මේ ප්‍රොපර්ටි ටැක්ස් එකත් අපි ගහන්න නැතුව තමයි මේ යන්නේ. ඒ වගේම වාහන ආනයනය පිළිබඳ කතාවක් ආවා. දැන් මේකේ කියන්න හැදුවා වාහන බදු වැඩි කරා කියලා. ගරු කතානායකතුමනි වාහනයක් ගෙනාවට පස්සේ වරායෙන් නිදහස් කරද්දි ගෙවන බදු ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒ වාහනේ අරන් ගිහලා සේල් එක කඩවත නම් කඩවත නැත්තම් මහරගම නම් මහරගම සේල් එක විකුණනකොට එතනින් එකතු කරන බදු ටිකක් තියෙනවාද SCCL කියලා. සමාජ ආරක්ෂණ බද්ද. දැන් මේ බද්ද එකතු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ වාහනේ සමහර විට වරායෙන් ගොඩ බාලා වාහනේ විකුණ සේල් එකේ තියෙන අවුරුද්දක්. SCCL එන්නේ නැහැ අපිට. හැබැයි අතන ඇවිල්ලා තියෙන වාහනේට බද්ද SCCL එක එන්නේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුව තීරණය කරේ මේ සමාජ ආරක්ෂණ බද්දත් අපි අතනින් මය කරලා මේ ගනුදෙනු ඉවර කරමු. එතනින් මය කරලා ඒ ගනුදෙනු ඉවර කරමු. ඉතින් ඒක නිසා ඒක වැරද්දක් නෙමෙයි. එයා සේල් එකෙන් ගෙව්වත් මේක ගෙවනවා, වරායෙන් ගෙව්වත් මේක ගෙවනවා. මොකද වාහනේ ගේන කෙනානේ මේක ගෙවන්න ඕනේ. කොහොමත් මේක වාහනේ බිලට එකතු වෙනවා. ඒ නිසා වාහනේ බද්ද කොහෙවත් වැඩි වෙලා නැහැ ගරු කතානායකතුමා. වාහනේ බද්ද වැඩි වෙලා නැහැ. ඒ වෙනුවට අපි කරලා තියෙන ඒ නිසි කලට නිසි විදිහට බදු ටික එකතු කර ගැනීම තව විදිහට ක්‍රමවත් කරලා තියෙනවා. ඒ ක්‍රමවත් කිරීම සඳහා අපි ගත්ත තීරණයක් තමයි මේක. මට හිතන්නේ මේක බදු වැඩිවීමක් නෙමෙයි. බදු යථාවත් කරලා විධිමත් කරලා එකතු කරගන්න ගත්ත තීරණයක්. ඉතින් ඒකත් බදු වැඩිවීමක් කියලා අපේ විපක්ෂ මන්ත්‍රීවරු කියන්න උත්සාහ කරනවා. මට කියන්න තියෙන ආපහු ඉතින් වෙන කියන්න දෙයක් නැති නිසා විලාපයට එකතු කරගන්න තවත් එක් කරුණක් ඒ. එනිසා මේ කරුණු එක්කම එකතු කරනකොට ගරු කතානායකතුමනි 2028 ණය ගෙවීම පිළිබඳවත් බිල් එක හදන්න උත්සාහ කරනවා. ඇයි මේ 2028 වෙනකොට අපේ රටට ණය ගෙවා ගන්න බැරි වෙයි කියලා කියා ගන්න තමයි මේ යන්නේ. රටට ණය ගෙවා ගන්න බැරි වෙයි කියලා කියා ගන්න යන්නේ. Honorable member, you have another 2 minutes. I got other 10 minutes I think. ගරු කතානායකතුමනි මේ ණයාපසු ගෙවීම පිළිබඳ කාරණේ හරි පැහැදිලිව අපි කිව්වා. ජනාධිපතිතුමත් මේක කිව්වා. මොකද අපි දැනුත් ණය සහ පොලී වාරික ගෙවනවා. සාමාන්‍ය මුදලක් නෙමෙයි කරු කතානායකතුමනි. අපි දැනුත් ණය සහ පොලී ගෙවනවා සාමාන්‍ය. 2024 අපේ රටේ මුළු පොලිය රුපියල් බිලියන වලින් ගත්තොත් 2690යි. විදේශීය පොලී කොටස බිලියන 502යි. ඩොලර් මිලියන වලින් ගත්තොත් මිලියන 1674යි. එතකොට 2025 අපේ සමස්ත පොලී ගෙවීම රුපියල් බිලියන 2650යි. අපේ විදේශීය පොලී ගෙවීම මිලියන 2435යි. මන් ඩොලර් එක 300යි කියලා අරන් හදලා තියෙන්නේ. ඒ අනුව ගත්තොත් එහෙම රුපියල් බිලියන 730යි. 2026 ගරු කතානායකතුමනි රුපියල් බිලියන 2617යි අපේ පොලී ගෙවීම. පොලී ගෙවීම 2617යි. ඒ අනුව ගත්තත් අපේ වැඩිවීමක් තියෙනවා. මොකද අපේ දේශීය පොලී වල අඩුවීමක් තියෙනවා. හැබැයි විදේශීය පොලිය අපිට එක විදිහකට තියෙන්නේ සමහර ඒවා. ඒ නිසා මේ පොලිය ගත්තාම ණය එකතු කරන ප්‍රමාණයක් එක්ක මේකට එකතු වෙනවා. මේ ගෙවීම ගත්තාම රුපියල් බිලියන 2500ක් ඩොලර් මිලියන 2500ක විතර පොලියක් තමයි ගෙවන්නේ. ඒක ගත්තාම රුපියල් බිලියන වලින් ගත්තොත් 780යි. ඒ කියන්නේ 2617ක් 26 පොලිය ගෙවද්දී ඒකෙන් 780යි අපි විදේශීය ණය සඳහා පොලිය. එතකොට කරු කතානායකතුමනි මේ විදිහට 2028ට යනකොට අපි 2028ට යනකොට අපේ පොලිය රුපියල් ඩොලර් මිලියන 3259යි. ඒ නිසා 2025ට සාපේක්ෂව ගත්තා අපිට වැඩි වෙන්න ඩොලර් මිලියන 824යි. ආර්ථිකයේ වර්ධනයන්, රාජ්‍ය ආදායමේ වර්ධනයන්, ඒ වගේම විදේශ සංක්‍රාම වැඩිවීම, අපනයන ආදායම වැඩිවීම, සංචාරක ව්‍යාපාරයේ වැඩිවීම, විදේශ ඍජු ආයෝජනවල ඉහළ යාම, ජාත්‍යන්තර හා ද්විපාර්ශ්වීය සංවිධාන IMF, World Bank, ADB ඒ වගේම 28 ඩොලර් මිලියන 3259යි. මොනවාද? ඒ ඔක්කොම මේ පොලි ණය සේවා කරන කියන්නේ. මේ ණය සේවා කරන. හරි. නෑ. ඉතින් අපි කොහොමද දැන් ගෙවමින් යනවනේ. අපි දැනොත් මේ අවුරුද්දෙත් ණය පොලි ගෙවීම ගැන විතරයි මම මේ කියන්නේ. ඒ නිසා අපිට වැඩි වෙනවා නම් වැඩි වෙන කොටස මේක. ඊට අමතරව රවි කරුණානායක මන්ත්‍රීතුමා අහන්නේ
ණයවාරිකයයි පොලිවාරිකයයි දෙමුම. අපි ඔබතුමා දන්නවා ගිය අවුරුද්ද වෙනකොට අපිට තිබුණ ඩොලර් ප්‍රශ්න. හැබැයි අපි මේ අවුරුද්ද වෙනකොට ඩොලර් මිලියන 2000ක වාහන ආනයනය කරලා තියෙන රවි මන්ත්‍රීතුමා. හැබැයි සාමාන්‍ය ඔබතුමා දන්නවා පහුගිය අවුරුදු කීපෙම බැලුවොත් එimhe ඩොලර් මිලියන 700යි 800යි 900යි 1200යි වාහන ආනයනය. අවුරුදු කීපයක් වාහන ආනයනය නවත්තලා තිබිච්ච නිසා එකවර ඉල්ලුමක් ඇති වුණා වාහන ආනයනය සඳහා. ඒ නිසා තමයි මේ අවුරුද්දේ ඩොලර් මිලියන 2000කට ආසන්න වාහන ආනයනය සඳහා අපිට ඩොලර් වෙන් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා ලබන අවුරුද්දේ මෙච්චර එකක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක යම් ප්‍රමාණයක් තියාගෙන යන්න පුළුවන් වෙයි මිලියන 1000ක 1200ක වගේ. ඒ නිසා අපේ සංචිත එහෙම නොවුණා නම් තව බිලියනයකින් වැඩි වෙන රවි මන්ත්‍රීතුමා. විදේශ සංචිත 6.3ට 7.3ක් දක්වා අපිට යන්න තිබුණා. හැබැයි මේක අපි පාලනය කරමින් යන්නේ. ඊට අමතරව ජනාධිපතිතුමා කිව්වා එදා භාණ්ඩාගාරයේ සතුව ට්‍රිලියනයකට වැඩි රුපියල් තියෙනවා අපිට. ඒ නිසා මේ ආර්ථිකයේ 2028 ණය ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ අපි. පොලි වැඩිවීම විශාල ලෙස සිද්ධ වෙන්නේ නැහැ. අපේ ණය කොටස ගෙවීම කියන කාරණේ දෙකම එකට එකතු කරලා අපිට ගෙවන්න පුළුවන්. ඒ නිසා මේ අපි ආර්ථිකය ශක්තිමත් කරගෙන 26 27 28 අපිට තියෙන ආර්ථික ඉලක්ක. ඒ ආර්ථික ඉලක්ක වගේම අපිට සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් පිළිබඳ ඉලක්කයක්. මේවා තියෙනවා. ඉතින් මේ ටික කරන ගමන් අපි ජනතාව පැත්තෙනුත් බඩු මිල අඩු කිරීම ඒ වගේම බඩු මිල අඩු කිරීම ඇතුළු ශේෂ්ඨ ගණනාවක් වැඩ කරමින් තිබෙනවා. ඒ වගේම ගොවි ජනතාව පැත්තේ අපි මේ දිනවල ගොවි ජනතාව නිශ්චිතව මුහුණ දෙන ගැටලුවක් තිබුණා මේ අලලුණු ප්‍රශ්නේ. අපි අයවැය තීරණයක් අරන් තියෙනවා. සමුපකාර තොගවැළඳ සංස්ථාව අපි නැවත ස්ථාපිත කරලා තියෙනවා. ඒ සමුපකාර තොගවැළඳ සංස්ථාව හරහා අල සහ ලූණු 2026 වසරේ සිට කිසිදු ගොවියෙකුට ආපහු හැරලා යන්නේ නැති වෙනවට අල සහ ලූණු මිලදී ගැනීම අපි සමුපකාර තොගවැළඳ සංස්ථාව හරහා කරනවා. අන රුපියල් මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. සාමාන්‍ය 120ක් වෙළඳපොලෙන් අපිට ගත්තොත් ගරු කතානායකතුමනි මේක පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මාස දෙකක් ඇතුළත මේක සර්කියුලේට් කරන්න පුළුවන්. ඒ නිසා අල ලූණු දෙකම අපි මිලදී ගැනීම කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙලට අපි හදමින් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයත් වෙළඳ අමාත්‍යාංශයත් ඒකාබද්ධව අයවැයෙන් අපිට මුදල් මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. තව අවශ්‍ය නම් මුදල් වෙන් කර ගැනීම ඉඩ තියෙන නිසා ගොවි ජනතාවගේ පැත්තෙන් මේ වැඩේ කරලා තියෙනවා. Honorable member, you have another 2 minutes. Thank you ගරු කතානායක. ඒ නිසා මේ පහුගිය අවුරුද්ද පුරාවටම අපි 20යි 24ත් එක්ක බඩු මිල පිළිබඳවත් මේ කාරණේ කියනවා. මොකද ජනතාවට බදු පැටෙව්වේ නැහැ. අලුතෙන් බදු වර්ග ගැහුවේ නැහැ. ගොවියා ආරක්ෂාව වෙනුවෙන් සමහර බදු අපි ගැහුවා. ඒ අලවලට රුපියල් 80ක් කරා බද්ද, ලූණු වල බද්ද රුපියල් 50ක් කරා ඒ ගොවි ජනතාවගේ ආරක්ෂාව. ඒ නිසා ඒ ආරක්ෂාවට ඒ වැඩේ කරන් යන ගමන් අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග මම ලයිස්තුවක් දෙනවා ගරු කතානායකතුමනි මම මේක සභාගත කරනවා. භාණ්ඩ වර්ග 40ක් බඩු මිල අඩු කරලා තියෙනවා අපි පහුගිය කාලේ පුරාවට. ඒක කොච්චරද ගත්තොත් ඇවරේජ් එක 17.7ක්. අත්‍යවශ්‍ය භාණ්ඩ මේ තමයි වෙළඳපොලේ වැඩියෙන්ම අලෙවි වෙන භාණ්ඩ. තව භාණ්ඩ වර්ග 12ක් තියෙනවා. මෙතන වැඩිවීම 9.6යි. ඒ වැඩි වෙච්ච 12. භාණ්ඩ 40ක් තියෙනවා අඩු වෙච්ච ඒවා. ඉතින් මේ විදිහට අපි බඩු මිල අඩු කරලා ජනතාවට සහන දෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා අපි විපක්ෂයට ආරාධනා කරනවා මෙන්න මේ අයවැයේ සමතුලිතය පිළිබඳ බලන්න. අයවැය සියලු ශේෂ්ත්‍ර ආමන්ත්‍රණය කරලා සියලු ශේෂ්ත්‍ර වෙන පුරවැසියන් පිළිබඳව කතා බහ කරලා අපි මේ අයවැය ඇතුලේ වැඩ කරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා ජනතාවට අවශ්‍ය සහන ටික දෙන්න අපි වැඩ කරලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මම අවසන් කරන්න හදන්නේ. ඒ නිසා අපි පහුගිය අවුරුද්දේ පටන් ගන්නකොට අපිට වැඩ කරන් තිබිච්ච කාලය අඩුයි. අපි මාර්තු 22 අයවැය සම්මත කරේ. අපිට ඊට පස්සේ ඉලෙක්ෂන් එක ආවා ජූනි මාසේ මැයි මාසේ. ඉතින් මැයි මාසේ දෙවෙනිදා නම් ජූනි මාසේ ඇවිල්ලා ඒ අයවැය අපි ඒ මාස 6කට ආසන්න කාලයක් තමයි අපිට මේ අවුරුද්දේ වැඩ කරන්න තිබුණේ. දැන් ආණ්ඩුව වියදම් කරපුවා වියදම් කරේ නැහැ කියලා කියනවානේ. ගායන්ත මන්ත්‍රීතුමා ඔබතුමාලාට අපි කියන්න ඕනේ මාවත් හම්බුණා ඔබතුමාලාගේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඇවිල්ලා අපේ රට පළාත් පාලන ඡන්දය නිසා සමහර ඒවා වියදම් කරන්න බැරි වුණා. හැබැයි විපක්ෂයට තව තේරිපත් වෙච්ච මන්ත්‍රීවරු ටික පත් කරගන්න බැරි වෙලා අපේ දිස්ත්‍රික්ක සභා තුනක ගරු කතා කරනවා. Honorable member, your time is over. ඒ නිසා මං කියන්නේ මේ මාස 6 ඇතුලේ අපි කරලා තියෙන වැඩ දිහා ආපහු හැරලා බලන්න. නේ අනුරාධපුරේ මහනගර සභාව, නැනුප ප්‍රාදේශ සභාව, මනුප ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරු පත් කළා. ඒගොල්ලෝ මාව හම්බුණා කිව්වා ගරු මන්ත්‍රී ඇමතුමා පුළුවන් නම් අපේ කට්ටියට කියලා අපිව පත් කරලා දෙන්න කියලා. මම මේ ගායන්ත මන්ත්‍රීතුමාගේ අවධානය යොමු කරනවා ඉක්මනට ඒක පත් කරලා යවන්න කියලා. හැබැයි තාම ගියකට ආවේ නැහැ. ගියකටත් ආවේ නැහැ. දැන් එයි නේ ඊයාවේ. ආයෙනම් බොහොම හොඳයි. මේ කියන්නේ මේක තමයි තත්ත්වය. ඒ නිසා කතානායකතුමනි ආණ්ඩුව මාස 6ක් ඇතුලේ රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් වෙන් කරමින්
කරපු ව්‍යාපෘති සමහර ඒවා තියෙනවා. ඔව් ප්‍රමාදයි. සමහර ඒවා ටෙන්ඩර්ස් දාලා ටෙන්ඩර්ස් ජාත්‍යන්තර ටෙන්ඩර්ස් වලට ගිහිලා තියෙනවා. ඒ නිසා කැබිනට් අපොයින්ටඩ් ටෙන්ඩර්ස් කමිටු වලින් ගිහිලා තියෙනවා. මේ වගේ යන්නේ. මේවත් එංග යන තව මාස දෙකක් තියෙනවා. නොවැම්බර් මාසෙ තියෙනවා, දෙසැම්බර් මාසෙ තියෙනවා. ඉතින් මේ දෙකත් ඉවර වෙනකොට පහුගිය අවුරුදු වල සමහර බජට් එක බලපුවාම 55යි 60යි 65යි තමයි වියදම් කරලා තියෙන්නේ. අපි උත්සාහ කරනවා මේක උපරිමයෙන් 100%ක්ම වියදම් කරලා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. ඒ නිසා කරු කතානායකතුමනි මම මේ කතාව අවසන් කරන්න හිතුවා මෙහෙම. විපක්ෂය බොහෝ දේවල් කියනවා. ඒ නිසා මේ විලාපය පිළිබඳව අපි අහුම්කම් දෙන්න ගියොත් එහෙම අපි විපක්ෂයට ආරාධනා කරනවා අයවැය කතාවට එන්න. ඒ මොකද මේ කතාව මම අවසන් කරන්න ගන්න අර ජාතික පාළියේ අටුවාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා කළා තියෙනවා අපිරිසුදු පොළොවක් පිරිසුදු කරගෙන යනවා නම් ඔයාගේ ඔබේ ගමන යන්න බැරි වෙනවා. ඒ නිසා අපිරිසුදු පොළොවක ගමන් කරන්න මිරි වැඩි නැත්තම් සෙරෙප්පු දෙකක් පාවිච්චි කරන්න කියලා. ඒ වගේ තමයි අපිටත් දැන් වෙලා තියෙන්නේ මේ සමාජය පිරිසුදු කරලා යන්න තියෙන්නේ. නිසා විපක්ෂය මේක අපිරිසුදු කරන්න උත්සාහ කරාට බෑ. අපි මේ ගමන යනවා. ඒකෙම කියනවා හොඳ ආණ්ඩුවකට ගම් අවසන් කරන ගරු කතානායකතුමනි. නේද? හොඳ කෙනෙකුට කොච්චර හොඳ ආණ්ඩුවකට කොච්චර ගහන්න හැදුවත් කොච්චර මඩ ගහන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒක කියනවා අටුවා පාළියේ සුදු හඳුන් ගහකට පොරෝ තලයකින් කෙටුවාම ඒ පොරෝ තලයත් සුවඳයි. ඒ වගේ මේ ආණ්ඩුවට කොච්චර ගහන්න හැදුවත් විපක්ෂයටත් සේවයක් මේ ආණ්ඩුව කරලා තියෙන්නේ. මොකද විපක්ෂයේ മന്ത്രിවරුන්ටත් ඒ ජනතාවටත් සේවයක් කරන්න තමයි මේ ආණ්ඩුව මේ අයව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා සඳුන් ගහට කොටන පොරෝතලයේ සුවඳ ගහනවා වගේ විපක්ෂයටත් මේ අයවෙන් ප්‍රතිලාභ ලබා දෙන අයවැයක් මුළු රටටම ප්‍රතිලාභ ලබා දෙන අයවැයක් අපි ඉදිරිපත් කරලා තියෙන කාරණේ කිව්ව මම නවතිනවා. බොහොම ස්තුතියි කරු කතානායකතුමා.